ගොඩක් කට්ටිය අහලා තිබ්බා මාලදිවයිනේ තියෙන රැකියා මොනවද? මේ මාලදිවයිනේ රැකියාවලට ලැබෙන වැටුප් වර්ග මොනවද කියලා වෙලා මම අහලා තිබ්බා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මාලදිවයිනේ තියෙන රැකියා වර්ග මොනවද? මේ එක් එක් රැකියාවලට ලැබෙන දල වැටුප සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා දෙන්න තමයි අද මේ වීඩියෝෙන් සූදානම් වන්නේ. ඉතින් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙමයි මාලදිවයිනේ රැකියා වර්ග 150කටත් අධික ප්‍රමාණයක් තියෙන රැකියා වර්ග. ඉතින් වැඩිපුරම මාලදිවයිනේ තියෙන්නේ සංචාරක ක්ෂේත්‍රය තමයි. සංචාරක ක්ෂේත්‍රයේ හොටල් විශාල ප්‍රමාණයක් මාලදිවයිනේ තියෙනවා. ඉතින් මේ හොටල් ක්ෂේත්‍රයේ විවිධ සෙක්ෂන් තියෙනවා. කිචන් බාර්මන් කියන්නේ මේ FMV හවුස් කීපින් ඒ වගේ මේ මේන්ටනන්ස් ඒ වගේ ඩිපාර්ට්මන්ට් රාශියක් තියෙනවා. ඒ එක් ඩිපාර්ට්මන්ට් වලට අදාළ ජොබ් විශාල ප්‍රමාණයක් මාලදිවයිනේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දල අවබෝධයක් ලබා ගන්න SLBFV කියන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ මේ ශ්‍රී ලංකාවේ තියෙන මාලදිවයින කියලා සර්ච් කරලා ඉවරලා එකෙන් ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් තියෙන ජොබ් වර්ග කැටගරි වශයෙන් තියෙනවා. ඊට පස්සේ ජොබ් අදාළ ඒජන්සි වෙන වෙනම තියෙනවා. එක ඒජන්සි වර්ග වලින් එක ජොබ් වලට යවනවා. ඒජන්සි වලින් එනවනම් ඒ විදිහට ඒජන්සි හරහා එන්නත් පුළුවන්. නැත්නම් ඉතින් මෙහෙම වීසා එකක් එවලා එහෙම එන්නත් පුළුවන්. ක්‍රම කිහිපයකටම මාලදිවයිනට එන්න පුළුවන්. මම පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා මාලදිවයිනට එන විදිහ. ඉතින් මේ වීඩියෝ බලමු නැති අය මේ වීඩියෝත් බලන්න. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. ජොබ් දෙක තුනක දල වැටුපත් එක්කම මාලදිවයිනට ගිහිල්ලා AC ටෙක්නීෂියන් අපි බැලුවොත් එහෙම වැටුප සටහන් වෙන්නේ USD 400ක් කියලා තමයි වැටෙන්නේ. ඊට අමතරව තියෙනවා ෆුඩ් ෆ්‍රී කියලා තියෙනවා, accommodation free, medical free, air ticket both free. ඒ වගේ facilities ටිකක් තමයි තියෙන්නේ. ඊට අමතරව තව තියෙනවා job accountant chief කියලා තියෙනවා, accountant general කියලා තියෙනවා, accountant senior, accountant executive, administration assistant, administrative officer. ඒ වගේ job කන්දරාවක් තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා ඔයාලට අදාළ job එක select කරලා ඉවරලා ඔයාලට බලන්න පුළුවන් මේ මොනවද දල උපදෙස් ලබා ගන්න පුළුවන්, කොහොමද salary තියෙන්නේ, කොහෙද, ඒ විස්තර ඔක්කොම ඔයාලට ඒජන්සියට contact කරලා දැනගන්න පුළුවන්. ඒජන්සි email address ඒ ඒජන්සි වල ඒ ඔක්කොම එතන සඳහන් කරලා තියෙන phone numbers ඔයාලා ඒජන්සිය contact කරගෙන අහන්න පුළුවන්, විස්තර දැනගන්න පුළුවන්.